හායි ෆෘට් ට්‍රෆල් එකක් හදමුද? ගෙදර තියෙන මේ જાතිය පළතුරු ඕන එකක් ගන්න පුළුවන්. මෙතන මම පපාය දාලා නැහැ. පපායත් ගන්න පුළුවන්. කුඩු කරපු කේක්. මෙතන ග්‍රෑම් 250ක් විතර තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට රේසින්ස් මොන හරි තියෙනවා නම්, කජු මොන හරි තියෙනවා නම් ඒක. ඊට පස්සේ කස්ටර්ඩ් ඕනේ. කස්ටර්ඩ් පවුඩර් එක. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් ඕනේ. තව මෙතන සීනි, ලුණු වගේ අවශ්‍ය දේවල් තියෙනවා. අපි මුලින්ම පළතුරු කපා ගමු. ඇපලුයි අන්නාසි පොඩියට කපා ගන්න ඕනේ කෑලි. ඒතොර අනිත් පළතුරු සාමාන්‍යයෙන් අඹ මේකට දාන්න පුළුවන් පපායා, කෙසෙල්, දොඩම්, ඒතර මිදි ඒවා සාමාන්‍ය කොට සයිස් එකට කපා ගන්න පුළුවන්. ෆෘට් ට්‍රෆල් එක එක විදිහට හදනවා. මමත් කලින් ෆෘට් ට්‍රෆල් එකක් හදලා තිබ්බා. ඒකට ගොඩාක් views ඒ වගේම කමෙන්ට්ස් උත් තිබුණා. මගේ පල්ලෙහා ගොඩක් ප්‍රොෆයිල් එක ගොඩක් පල්ලෙහාට වෙන්නේ මේ වීඩියෝ එක ඇත්තේ. ඒකෙදි මම මීට මෙතන නැති තවත් ප්‍රොඩක්ට්ස් යූස් කරා. ඒ කියන්නේ ওই ජෙලි එතකොට යෝගට් එක්ක ජෙලි එක හදලා ජෙලෝ එක යූස් කරා. ඒ වගේ එක මේකට මේවම දාන්න ඕනේ කියලා නෑ. Tamanට තියෙන දෙයක් දාලා හදන්න පුළුවන්. නමුත් ෆෘට් ට්‍රෆල් එක රසයි මේ විදිහට හැදුවාම. මං අන්නාසි එකයි අනිත් පළතුරුයි මේ වගේ පොඩියට කපලා වෙනම තියා ගන්නවා. ඔක්කොම පළතුරු කපලා ඉවරයි. කෙසෙල් එකට සහ අනිත් පළතුරු ටිකට මම දෙහි පොඩ්ඩක් දා ගන්නවා. මොකද මේ නැත්තම් අර කපලා ටිකක් වෙලා තිනකොට වෙන පාටක් ගහනවනේ. ඒ නිසා කැමති බෝල් එකක් හරි මේ වගේ ට්‍රේ එකක් හරි ඔයගොල්ලෝ ළඟ තියාගන්න. ෆෘට් ට්‍රෆල් එක හදනකොට අන්තිමටම කරන්න ඕන දේ තමයි මම මේ කරන්නේ. කස්ටර්ඩ් එක දාගන්න එක. කස්ටර්ඩ් පවුඩර් එකට අපි ෆ්‍රෙෂ් මිල්ක් දාලා මේක රත් කරගන්න ඕනේ. ගොඩාක් කැටි ගහන්න දෙන්න එපා. උතුරගෙන එනකොටම වගේ කැටි ගහීගෙන එනකොටම වගේ ඩිපෙන් බාගෙන අපි මේක මේ දාගන්න ඕන. ඒ නිසා හරි පරිස්සමෙන් මේ කෑල්ල කරන්න ඕනේ. මේ කොටස කරන්න ඕනේ. මම කස්ටර්ඩ් එකටම සීනි හැඳි 3ක් විතර දාගන්නවා. වැඩි දාගන්නේ නැහැ. මොකද පළතුරු වලත් පැණි රස තියෙන නිසා ගොඩක්. මම වෙනමත් කස්ටර්ඩ් පවුඩර් ටිකකට උණු කිරි ටිකක් දාලා දී කරගෙන තියාගෙන ඒක අන්තිමටම මික්ස් කරා. එතකොට ගානට කස්ටර්ඩ් එක එනවා. දැන් මම ට්‍රේ එකට කේක් කුඩු කරපු ඒවා පොඩ්ඩක් දාගෙන ඒකට අර කස්ටර්ඩ් එකෙන් භාගයක් වගේ දාගන්නවා. පළතුරු ටිකට අපි ඉස්සෙල්ලා ලෙමන් විතරයි දැම්මේ. ඊට පස්සේ ඒකට ලුණු කුඩු ටිකක් දාගෙන අපි ඒක පොඩ්ඩක් කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි කස්ටර්ඩ් දාපු එකට උඩින් පළතුරු ටික මේ වගේ දාගෙන ෆිල් කරගන්නවා. ඊට පස්සේ රේසින්ස් ටිකක් දාගන්නවා. මේ වගේ අපිට අපේ බෝල් එක ලොකු නම් අපේ ද්‍රව්‍ය ගොඩක් තියෙනවා නම් අමුද්‍රව්‍ය ගොඩක් තියෙනවා නම් අපිට තට්ටු 2-3කට ආපහු මේක දාන්න පුළුවන්. දැන් මම ආපහු කේක් ලේ එකක් දාලා ආපහු අර විදිහටම තව ලේ එකක් හදනවා. මම ඔක්කොම ඉතුරු කස්ටර්ඩ් ටික ඊට පස්සේ දාගන්නවා. ඊට පස්සේ මම ඒකට උඩින් රේසින්ස් ටික දාගන්නවා. දැන් ස්ට්‍රෝබෙරි, චෙරි එහෙම තියන අයට මේක කට් කරලා ඒකත් දාගන්න පුළුවන්. උඩින් ලස්සන කරන්න මේ වගේ රේසින්ස් ටිකක් මම ආපහු දානවා. කජු ටිකක් එහෙම දාලා ඊට පස්සේ මේක ෆ්‍රිජ් එකේ පැය භාගයක් වගේ තිබ්බනම් ඇති. තිබ්බාම හොඳට සෙට් වෙනවා. මේක අපිට විපින් ක්‍රීම් දාලා කන්න පුළුවන්, අයිස්ක්‍රීම් එක්ක කන්න පුළුවන්, ජෙලි එක්ක කන්න පුළුවන්. මේක ඕන එකක් එක්ක කන්න පුළුවන්. හරි රසයි. ඉතින් අපි නම් වැනිලා අයිස්ක්‍රීම් දාලා තමයි මේක කෑවේ.
ඇත්තට මේක හරි රසයි. මේක මම අම්මගෙන් ඉගෙන ගත්ත රෙසිපි එකක්. මගේ විදියට මම වෙනස් කරලා තමයි හදන්නේ. මම කොහොමත් එහෙමයි. කෑම හදනකොට මම චුට්ටක් වෙනස් කරලා හදනවා. මේක හරිම රහයි. කේක් රහත්, ඒ වගේම අන්නාසි වල ඒ වල තියෙන ඇඹුල් රස, බනානා වල තියෙන ස්මූති ගතිය, මේ ඔක්කොමත් එක්ක අපි දාන නට්ස් වල ඇපල් වල තියෙන ස්ක්‍රන්චි ගතිය තියෙනවා. ඉතින් ෆෘට් ට්‍රෆල් එකක් ඔයගොල්ලොත් හදලා නිවාඩු පාඩුවේ කාලා බලන්න.